රසවත් කිරීම ආරම්භය සඳහා අපි ආරාධනා කරමු. ජනිත් එදමාගල. Thank you. Janit Ittamagala. Our atpol sannadekin අපි ඔබිලිකරුවකින් ජනිත් ඉතුමාගොඩ. ගිය පාර මම අඳුනලා දුන්නේ ෂෙහාන් මීරංගගේ කටහඬින් කැනඩාවේ ගී ගායන කියලා. මේ පාර කොහොම අඳුනලා දෙන්නද කියලා මම දන්නේ නැහැ. ඒකින්ද මම මයික්‍රොෆෝනේ බාර දෙනවා ධනුෂ්ක ලක්මාල්ටම යාව අඳුනලා දෙන්න කියලා. ගීතයකින්ම මල්ලි වගේ දර්ශකයන් ගැන මම අලුතෙන් කියන්න යන්නේ නැහැ. මෙතන හැමෝම දැක්කා. ඒකෙන්ද අඳුනා දෙන්න දෙයක්වත් නැහැ. එහෙනම් අපි ඊළඟ ගායකයන් දෙදෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ටම අඳුනා දෙන්න ඇරලා පටන් ගමු.
හොඳයි. මෙච්චර වෙලා අපි බලාගෙන හිටිය මීරු සර ටැලන්ට් ෂෝ. මීරු සර ටැලන්ට් ෂෝ එකට ප්‍රවීණ ගායක ඉදමල්ගඩ පිරිස කරන ගමන් අපි පළවෙනි තරඟකරුවට ආරාධනා කරමු. ඉවසන් ඉන්න පුළුවන්. අපි මෙච්චර වෙලා ඉවසන් හිටියා. ඒකින්ද ඉවසීම ගැන ගීතයක් ගායනා කරන්න අපි මලින්ත විජේසේකරට ආරාධනා කරමු ඊළඟ ගීතය සඳහා. Thank you. ඉවසන් නම් රත්තරනී සතුටි නම් ඔබයිනේ පෙරකල පවක් ලඟුනී සිනහස මට හිමිනේ ඉවසන් නම් රත්තරනී සතුටි නම් ඔබයිනේ පෙරකල පවක් ලඟුනී මලින්ත මීරු සර සිංගර්ස් ඔෆ් මීරු සර ටැලන්ට් ෂෝ එකේ පළවෙනි තරඟකරුවා මලින්ත විජේතිලක තවත් අත්වල සන්නාදයෙන් අපි සමදෙමු. අද තරඟේ පළවෙනි තැනට ඩොලර් 300ක තෑග්ගක් තියෙන වෙනවා. තාම ඒක කාගෙන්ද හම්බුනේ කියලා දැනගන්න හම්බුන්නේ නැහැ. දෙවනි සන දිනා ගන්න කෙනාට ටොරන්ටෝ පුරවැඩේ සිටින ඉතාමත් දක්ෂ නිවාස වෙළඳපොලේ ප්‍රවීණ නමක් දිනු. ඒ වගේම ආදායම් බදු ටැක්ස් සර්විස් වලට එක්ස්පර්ට් දිනුෂා ගුරුගේ අතින් දෙවෙනි තෑග්ගය සඳහා ඩොලර් 200ක් වෙන් කරලා තියෙනවා. අපි අත්පොලසන් නාදයකින් ඇයට ස්තුතිවන්ත වෙමු. දිනුෂා අපිට මොන හරි කියන්න තියෙනවද අද මේ තරංගය වෙනුවෙන්?
අපි දැන් ගොඩක් ෂෝස් වලට යනවා. ඉතින් මට හිතෙනවා අපි පිටරටින් ඒ කියන්නේ ලංකාවෙන් මෙහාට ගේනවට වඩා very talented ගොඩාක් කට්ටිය ඉන්නවා මේ රට ඇතුලේ. අපි ඇත්තටම ඒගොල්ලන්ට සපෝට් කරන්න ඕනේ, අපි ප්‍රොමෝට් කරන්න ඕනේ. ඒගොල්ලන්ව ගොඩාක් දක්ෂ අය ඉන්නවා. ඉතින් මම මේ වෙලාවේදී සන්ඩේට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් ලෑස්ති කරලා අපේ මේ ටොරොන්ටෝ වල අපේ කැනඩාවේ ඉන්න කට්ටියට මේ වගේ chance එකක් දීලා ඒගොල්ලන්ව ඉස්සරහට ගන්න ඕනේ ගත් එක වෙනුවට. thank you. දිනුෂා ගුරුගේ අපි එක පැත්තකින් සන්ධ්‍යක් වගේ අයව දිරිමත් කරන්න ඕනේ මේ වගේ අවස්ථාවල් අපිට ලබා දීලා අපි හැමෝම එකතු කරලා මෙහෙම එක තැනකට ගන්න මහන්සි වෙන එක ගැන අය කොච්චර මහන්සි වෙනවද කියන එක මම දැක්කා පහුගිය දවස් දෙක තුනේ. මෙතන ඉන්න හැමෝම කොහොම හරි මේකට සහභාගී වෙලා තියෙනවා. ඒකින්ද හැමෝටම ස්තුතිවන්ත වෙනවා ආයෙත්. ඊළඟට අපි දෙවෙනි තරඟකරුවාට ආරාධනා කරමු. කැනඩාවේ ඇවිල්ලා ද සින්දු කියන්න ගත්තේ නැත්නම් කලින්ද? හරි ආතල් එකට සින්දු කියන තුෂාන් සූවා වෙන මයික්‍රොෆෝන් එක. That the
සුෂාන් සිල්වා. මෙන්න ලස්සන අත්කොල සන්නාදය සුෂාන් සිල්වා. බොහොම ස්තුතියි සුෂාන්. මීළඟට තවත් අපි ළඟදී අඳුනාගත්ත දක්ෂතා තිබ්බ තරුණයෙක්. මේ රටකින් එහා ඉගිලිලා ඇවිල්ලා ඒ ගැනීම ගීතයක් ගායනා කරන්නද ආරාධනා කරමු. සන්දිල් පතිරණ. Thank you, thank you. බොහොම ස්තුතියි සන්දිල්. තවත් එකවරක් දෙන්නත් වල සන්නාදයක් සන්දිල් පදිරණ. මියුරුත් සර ටැලන්ට් ෂෝ එකේ රසිකාවියන් පිනවන්නට තවත් අපි වන දෙව්ලියකට ආරාධනා කරමු. අය අනේකා කළුආරච්චි.
අද මේක ඕගනයිස් කරලා තියෙන්නේ ටැලන්ට් ෂෝ එකක් වගේ. මේ ටැලන්ට් ෂෝ එක අතර පොඩි කාලේ ඉඳලා නර්තනයේ දක්ෂකම් පෙන්වන සන්ධ්‍යා අක්කගේ දියණිය සන්ධ්‍යා අක්කාව වගේම දක්ෂකම් පෙන්වන ලස්සන අත්මුල සන්නාදයකින් සෙසත්නා දම්සානි ඉතාමත් දක්ෂ ලස්සන නර්තනයක් බොහොම ස්තුතියි සෙසත්නා. තවත් අප අතර සිටින දක්ෂ ගායිකාවක් තරු එළියේ ගීතයෙන් අපි ඔබිනවත් කරන්න ආශා දේශදත්ත. Last
ආශා ජේසුදාසන් තවත් අත්පොල සන්නාදයක් ආශා ජේසුදාසන්ට. මීළඟට මෙතන ඉන්න කුමාරයෝ ගැන ගීතයක් කියන්නට අපි චන්න දිසානායකට ආධාර කරමු. කුමාරයක් ගැන ගීතයක් ගන්න. බොහොම ස්තුතියි චන්න කුමාරයෝ ගැන ගායනා කරලා අපි යන් අපේ දේශය ගැන ගීතයක් ගායනා කරන්න දර්ශී විජේතිලකට ආදරය කරනවා. දර්ශී දෙන්න අස්පල සන්නාදයක්. Thank you.
දර්ශී විජේතිලක තවත් එක අත්කොල සන්නාදයක් දර්ශීට අපි ගීත අසන අතර නර්තන බලන අතර වාඩි වෙලා ඉන්න අයටත් දෙක තුනක් තියෙනවා වැඩ. එකක් තමයි අත්කොල සන්නාදයක් දීලා සහභාගී වෙන්න ඕනේ. තව එකක් තමයි ඔය හැම මේසෙකම වයින් බෝතලයක් තියෙනවා ඒක ඉවර කරන්නත් ඕනේ. මොකද තව ටිකකින් ඔය ඉඳගෙන ඉන්න අය ඔක්කොම ළඟට එනවා කවුරු හරි කෙනෙක් නටන්න කතා කරන්න. ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනි. ඔය වයින් බෝතල් ඇරලවත් නැත්නම් ඒක ටිකක් අමාරු වෙයි කියලා හිතෙනවා. එතකන් ඔය වයින් බෝතල් ටික ඉවර කරලා තමුන්ගේ මේසේ තියෙන වයින් බෝතල ඉවර නම් ඊළඟ මේසෙන් හරි එකක් අරගෙන ලෑස්ති වෙලා ඉන්න. ඊළඟට අපි ගීතයක් සඳහා බොරළු ඇනෙන පයරිදවන ගීතය සුජානේ රත්නසේකර එහෙනම් ඊට පස්සේ තවත් ගීතයකින් අපිව පිනවන්නට මලට සුදුසේ යොම් ගීතේ ගත කරන මේ යොම්කවා සුරංග අපුවමි මලට සුදුසේ යොම් ගීතේ පිළිගමු අපි නම් Yeah.
මලක සුවඳ සෙලුම් ජීවිතේ අපේ නැවුම් මලක සුවඳ සෙලුම් ජීවිතේ පිළිගමු අපි නැවුම් මාදේ හත්සිනාවේ සදයා මනසින් සොඳුරු මීළඟට අපි සසිඳු මල්ලිට ආරාධනා කරනවා. මොකක්ද දන්නේ නැහැ කීයද? සසින්දු තමයි අවසන් වීම ඊළඟට තුන් සිත දැහැන් ගත
පහළොවක දුක්කර කවිතයක් එපා තුන් සිත දැහැන් සිත
බොහොම ස්තුතියි ධනුෂක. හන්සනි, ඉරේෂා, Darshi and Frankie. सुरंगनी आदरें बलायन वतुर नाला कुंगे बना इन हटे मल्ली रुकी रंग में पुलिया मग सुरंगनी पुलिया निमित मसाला वतुर नाला හිතනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ළඟටම දැන් හොඳයි ආදරේ හිතනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ළඟටම දැන් හොඳයි ඔබ සොයා එන්නෙමි මහදේ බෘංගයා හැංගුවේ ඇයි ප්‍රියේ මාවිලේ සයා ඔබ සොයා එන්නෙමි මහදේ බෘංගයා හැංගුවේ ඇයි ප්‍රියේ මාවිලේ සයා හැංගුවේ ප්‍රියේ මාවිලේ සයා දලේ කනව දැක්කම දේවගල වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ළඟටම දැන් නොනයි ආදරේ හිතනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ළඟටම දැන් හොඳයි मेरा झुमका उठा के लाया यार वे जो गिरा था बरेली के बाजार में मैं तो ठुमका लगा के शर्मा गई बोली घूम कर बजाने के मैं आ गई मुझको लुटा के नाच ले आजा नाच ले मेरे यार तू नाच ले झनक झनक झनका हो नाच ले मेरे यार तू नच ले अब तो लुटा है बाजार सबको बुला के नच ले आजा नच ले मेरे यार तू नच ले झनक झनक झनका हो नच ले मेरे यार तू नच ले अब तो लुटा है बाजार හරි එහෙනම් අපේ ඉරිච්ච මණ්ඩලය තාම මේ දැන් වෙනකම් මම දැනන් හිටියේ නෑ. ඉතින් අල්ල ගන්නවා නම් මේ ඒකමතිකව තීරණය කරපු ප්‍රවීණයෙක් ඉන්නවා. එයා මෙතන අනේදා ගොඩක් අය දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. ඒකින්ද එතන කිසිම බයස් ගතියක් නැහැ.
එයාට වචනයක් කියන්න තියෙනවා ඒ අතර. හරිම දුෂ්කර වැඩක් වුණාලු. It was very very difficult to find who was the winner because they were all equally talented. So let Malli have some word and then we'll present some gifts. හැමෝම හොඳට සිං කරා. මම බොහොම අමාරුවෙන් තමයි තුන් දෙනෙක්ව සිලෙක්ට් කරන්න ගියා. ඉතින් මේ කවුරුත් තරහ වෙන්න එපා. හැමෝම හොඳට සිං කරා. මම තුන් දෙනෙක්ව සිලෙක්ට් කරන්න ඕනේ නැත්නම් සිලෙක්ට් කරලා දුන්නා. එයා සින්දු කියන්න විතරයි ඉස්සරහට එන්නේ. හරිම ලැජ්ජ තරුණයෙක්. සින්දු කියනකොට ඒව නැති වෙනවා. තුන්වෙනි ඉස්සරහේ සඳහා ලෑස්ති කර ගන්න තයාගේ අපි ආරාධනා කරනවා දිස්නා පතිරණට. මා ඉතාමත් ආදරෙන් සාදරෙන් මේ වේදිකාවට පැමිණෙන ලෙස ඉතාමත් ආදරෙන් ආරාධනා කරන දිස්නා පතිරණ මෙනුවියට සංධ්‍යා අක්කාගේ මෙතන කැනඩාවට පැමිණ දා පටන් ළඟ හිටිය හිතවතියක් අය $150ක තෑගයක් එක තුන්වෙනි ස්ථානයේ තෑගට ප්‍රදානය කරලා තියෙනවා. සංධ්‍යා අක්කට මොකද්ද කියන්න තියෙන්නේ? සංධ්‍යා අක්කා කියන්නේ හරි දරියමත් කාන්තාවක්. මම ඉතින් සතුටු වෙනවා ආවදා ඉඳන් ළමයි එන්න තෑගි දෙනවා එන්න පටන් එන්න එක විදිහට නොවෙනස්ව ඇසුරු කරපු චරිතයක්. ඉතින් අද යාගේ උපන්දිනේ දවසේ ඒක සමරන්න යත් එක්ක මෙහෙම එකතු වෙන්න ලැබුණ එක ගැන මම සතුටු වෙනවා. සංධ්‍යා අක්කට wish you happy birthday. මීරු සර ටැලන්ට් ෂෝ 2025 පළවෙනියට පවත්වන මේ තරඟයේ තුන්වෙනි ස්ථානය සඳහා තෝරාගෙන තියෙන්නේ නම් අතරින් සුජානි රත්නායක. සුජානි රත්නායක ඉතාමත් දක්ෂ ගායිකාවක් අපි දැක්කා. සුජානි congratulations. මේ වගේ තරඟ අපි සුජානි පොඩ්ඩක් ඉන්න යන්න බා. ඉස්සරහට පොඩ්ඩක් ඉන්න ඕනේ. මේ අපි අද පටන් ගත්ත 2025 පටන් ගත්ත තරඟය මේ අවස්ථාවක් කරගෙන හැම අවුරුද්දකම මේ වගේ දෙයක් කරන්න සංධ්‍යාක්කටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් තුන්වෙනි ස්ථානයේ ජයග්‍රහණය කරපු සුජානි රත්නසේකර මොන හරි දෙයක් කියන්න තියෙනවද? ඇත්තටම මම දරුවෝ තුන්දෙනෙක් එක්ක මට සංධ්‍යාක්කගෙන් ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ කියන්නේ කියලා වැඩක් නෑ ඒක. මොකද මම ලොකු ෆයිට් එකක් දෙනවා ඒ තුන්දෙනාත් එක්ක. මට ඒකේ ඉන්න ලොකුම ශක්තිය සංධ්‍යාක්කා. මට හදිසියක් වුණොත් ළමයි වුණත් සංධ්‍යාක්කේ කියලා තමයි දුවගෙන යන්නේ. එයාලා පුදුම ආදරයක් තියෙන. ඉතින් අපිට අම්මා තාත්තා කවුරුත් මෙහෙ නෑ. සංධ්‍යාක්කා තමයි අපිට ඒ වෙනුවෙන් ඉන්නේ. පුදුම ශක්තියක්. බොහොම පිං සංධ්‍යාකේ අපිව අපේ ෆැමිලි එකට මේ කරන උදව් වලට බොහොම ස්තුතියි. ඒ වගේම නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක්. ඒ වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. thank you ස්තුතියි. බොහොම ස්තුතියි and again සුබ පැතුම් සුජානි. ස්තුතියි දිස්නා. තවත් එකපාරක් අත්පොලසන් දෙන්න දිස්නා සුජානි. ඒගොල්ලන්ගේ අතේ වේදන් කරලා කිසිම දෙයක් බලාපොරොත්තු නොවි තෑග්ගක් ලබා දෙන කටිය දිරිමත් කරන්න ගන්න උත්සාහයට බොහොම ස්තුතියි. සංධ්‍යා අක්කා මෙහි ඇවිල්ලා වැඩි කල නැහැ. අවුරුදු 4ක් වගේ කාලයක් මේ වගේ කට්ටියක් එකතු කරගෙන මේ කරන දෙයට ඇත්තටම අපි සන්තෝෂයි. තව මේ වගේ මම දැක්ක කෙනෙක් තමයි අපි අර කොනේ ඉන්න සාලිය කුමාරි දෙන්න. දැන් අවුරුදු 15 20කට ඉස්සෙල්ලා මෙහි ඇවිල්ලා අවුරුදු 11ක් තිස්සේ එක දිගට අවුරුදු උත්සව කරගෙන ගියා. ඊළඟ අවුරුද්දේ අප්‍රේල් 11 මතක් කරන්න ඕනේ. අප්‍රේල් 11 අවුරුදු උත්සවය තියෙනවා. ඒක ඉස්සරහට ආරාධනා කරයි. දැන් මම දවස තියාගන්න කැනඩාවේ අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු උත්සවයක් පවත්වාගෙන යනවා. ඒ දෙන්නාගේ මාන්සියෙන් වේදමෙන් හැමෝම සහභාගී වෙයි කියලා බලාපොරොත්තු වෙයි. ආරාධනාවත් ඒ ඉස්සරහට මම මතක් කිරීමක් කරේ. ඊළඟට දෙවනි ස්ථානය දිනුෂා ගමගේ වියදමෙන් මේ ඉන්න ටැක්ස් ආදායම් බදු ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න යන කෙනෙක් තමයි මෙයා. රියල් ස්ටේට් ගැන දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් යන්න කෙනෙක් තමයි. පාරත් මොන හරි කියන්න දෙයක් තියෙනවද මේ වෙන්නේ?
සන්ධ්‍යාවට සුබම සුබ ලැබෙනයක් වේවා කියලා කියනවා. ඒකම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් තව ගොඩාක් දෙයක් මේ කැනඩාවේ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒකම ඇත්තටම අද මේ සිංකල් හැමෝම හරිම ලස්සනයි. ඒ කියන්නේ මම හිතන්නේ හරි විනිශ්චය මණ්ඩලයේ මේ ජනිට හරි අමාරු වෙන්නේ නැති කවුරු හරි සිලෙක්ට් කරන්න අපි ඇත්තටම එන්ජොයි කරා. අපිට ඇත්තටම කියනවා නම් මම ආයි කියනවා මේ කැනඩාවේ අපේ සෑහෙන සම්පතක් තියෙනවා. හරිම ලස්සනයි. හරිම ටැලන්ටඩ් ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි අපිට ඒ ෆීලිං එක දුන්නාට අපි හරියට රස විඳා ගොඩාක් ස්තුතියි. බොහොම ස්තුතියි දිනුෂා. දෙවන ස්ථානයේ සඳහාගේ පරිත්‍යාගයෙන් $200ක ත්‍යාගයක් හිමි වෙනවා. ඒක දිනාගන්නේ දෑත දෙපාලංග කිරිසරින් ගීත ගායනා කළ තුෂාන් සිල්වා. ලස්සනත් බලනාදයකින් පිළිගන්න තුෂාන් සිල්වා. බොහොම ස්තුතියි දිනුෂා. බොහොම ස්තුතියි දිනුෂා. පාරත් මොනවද කියන්න තියෙනවද ඉක්මනට සන්ධ්‍යාවක් වෙන්නේ? මම 2023 මේ කැනඩාවට ආවේ. ඇවිල්ලා මේ දවස් දෙකකින් විතර ස්කාබ්‍රෝ ආවා. ඇවිල්ලා අතරම සන්ධ්‍යාවක් තමයි මට මේ නවාතන් දීලා දවස් 3ක් යනකොට ජොබ් එකක් තියෙනවා ඵලයන් කියලා කෝල් කරේ. ඵලයන් කියලා නිකන් නෙවෙයි. මෙයා ආපු ගමන්ම නිසා මෙයා බෑ කිව්වා. මම මොන්ටිසෝරි යවනවා වගේ වතුර බෝතලෙත් ලෑස්ති කරලා කෑම එකක් ලෑස්ති කරලා පිටෙන් තල්ලු කරා මෙයාව. හරිද? එයාගේ අන්තිමට මට සේෆ්ටි බූට් එකක් තියුන්නේ නැහැ දාගෙන යන්න. මගේ එයාගේ දෙක දාගෙන මම බැලට ගියේ. ඒක මට කෝල් එක එනකොට ජොබ් එකක් තියෙනවා කියලා ඇත්තටම රෑ 12කට ඇති මම මෙයාව හැරවලා කිව්වා. ඔබේ වාසනාව මෙයා ආපු ගමන් මගේ ගෙදරට. මම කිව්වා මෙහෙම තියනවා කියලා. මෙයා අකමැති වුණා. හිතේ මෙයා ලේසියෙන් මේ රස්සාව හොයාගන්න පුළුවන් කියලා. නෑ මම මෙයාව බත් එක දීලා වතුර එක දීලා මෙයාව තල්ලු කෙරුවා. එදා ඉඳලා අදටත් ඒ රැකියාවේ ආයේ ඉන්නව තවමත්. Thank you. ඇත්තටම මේ සන්ධ්‍යාවක් කර මම ඒ ගැන මේ හදා මේ සුජම් වෙනවා. ගන්නත් දන්න ඒ ගැන. මේ වෙන කියන දෙයක් නැහැ. ඇත්තටම මම සන්ධ්‍යාවකට අතර නැගති. ඇත්තටම සන්තෝෂයි. මේකට සහභාගී වෙන්න. Thank you. ජයවේවා. බොහොම ස්තුතියි දිශා. පළවෙනි ස්ථානයේ ත්‍යාගය බෙදා දීම සඳහා සන්ධ්‍යාක්කාගේ හිතමිතුරන් වගේක් එකතු වෙලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් නම කියන්න අසොන් නැහැ. උදව් කරාම ඇති කිව්වා. සෙසත්නා ඒ වෙනුවෙන් ත්‍යාගය දෙන්න දැස් තියලා ඉන්නවා. පළවෙනි ස්ථානය සඳහා මියුරුසර ටැලන්ට් ෂෝ එකේ අද කිරුළ ලබන්නේ දර්ශී විජයතිලක. දර්ශිත් සන්ධ්‍යාවකගේ බොහොම හිතවත් සහෝදරයා. දර්ශී ඔයාලට මොන හරි ගැන සන්ධ්‍යාවක් කර කියන්න ඕනි මං හිතන්නේ. ඇත්තටම මට කියන්න මම තමයි වැඩියම රණ්ඩු කරන්නේ. හැබැයි යාළු වෙලා ඉන්නෙත් මම දැනගන්නෙත් අපි. ඉතින් ඇත්තටම අපිටත් එක අවස්ථාවක ගයක් හොය ඉන්නකොට සන්ධ්‍යාවක තමයි අපිට උදව් කරේ. අදටත් අපි යත් එක්ක ඉන්නේ එකයි. ඉතින් ඇත්තටම කරන හැම දෙයකම ස්තුතිවන්ත වෙනවා. හැමෝටම ස්තුතියි.